හායි අද අපි අනුරාධපුරේ යන්නේ රට හිටිය නිසා අවුරුදු 2කමාරකට පස්සේ තමයි මේ යන්නේ. ඉතින් මේ යන පාරේ දෙපැත්ත හරිම ලස්සනයි. අපි පන්සලට ගියේ පිටිපස්සේ පාරෙන්. අපි ඉස්සෙල්ලාම ගියේ අබේගිරිය වැඳ පුදා ගන්න. ඊට පස්සේ අපි රුවන්වැලි සෑය වැඳ පුදා ගත්තා. එතන ඉන්න ටික වෙලාවෙ හරි හිතට දැනෙන සතුට, ශාරීරික සුවය, මානසික සුවය කියා ගන්න තේරෙන්නේ නැහැ. අපි ටික වෙලාවක් ඉඳලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරගන්න ගියා. ඒ එන මග පායින්පත් තියෙන ලස්සන පෙරහැරකුත් දැක ගන්න පුළුවන් වුණා. ඒ ගමන්ම මෙන්න මෙයාලත් සෙල්ලම් කර හිටියේ. ඒවත් බලාගෙන මේ අපි යන්න හදන්නේ ඉසුරුමුණියට. ඇත්තටම මෙතෙන්ට ගියේ මගේ උමනාවෙන්. මොකද කට්ටිය කියනවා මෙතෙන්ට කාසියක් දාලා ප්‍රාර්ථනාවක් කරොත් ඉෂ්ට වෙනවා කියලා. මම 2016 එහෙම දාලා ප්‍රාර්ථනාවක් කරලා ඉෂ්ට වුණා. ආයෙමත් ප්‍රාර්ථනාවක් කරන්න තමයි මං එතෙන්ට ගියේ. ඊට පස්සේ අපි ගියා තිසායව ගාවට. අපි එතන ටික වෙලාවක් හිටියා. දැන් අපි ගෙදර යන්න හදන්නේ. ගෙදර එන අතරමඟ පාරේ හැමතැනම තල් තිබුණා. මට ඒවා දැක්කට පස්සේ කන්න ආස හිතුණා. රහ කොහොමද බලන්න එක ගෙඩියක් අරගත්තා. කැපුවට පස්සේ ඇතුළේ මෙන්න මේ වගේ තමයි තිබ්බේ. එතන තිබුණ අට්ටක් දුන්නේ. උඩ කෑල්ල හාරලා වතුර ටික බීලා මදේ කන්න කියලා. හිතුව තරම් ලොකු රහක් නම් ඉතින් තිබ්බේ නෑ. මේකත් කාලා අපි යන්න පිටත් වුණා. ඒ එන මග අපිට පෙරහැරකුත් හම්බුණා. ඒකත් අපි බලාගෙනම ආයෙමත් ගෙදර එන්න ආවා. හිතට දැනුණු මානසික සුවය ගැන නම් අද දවසේ කියා ගන්න තේරෙන්නේ නෑ ඉතින්.